ආයිබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube නාලිකාව. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි බොහොම දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්ත ධනෙ යොදලා තමන්ට තමන්ගේ පවුලේ අයටත් බිරිඳට දූ දරුවන්ට ජීවත් වෙලා ඉන්න නිවසක් හදාගන්න ඉඩමක් මිලදී ගන්න ඕන. මේ ඉඩමක් මිලදී ගන්න ගියාම බොහෝ අයට ගැටලු ඇති වෙනවා. සමහරලාට අපි මේ ඉඩම මිලදී ගන්නේ අපේ අතේ තියෙන සල්ලි වලින් නෙවෙයි. ඒකට මූල්‍ය ආයතනයකින් ණය මුදලක් එහෙම සපයාගෙන තමයි අපි මේ ඉඩම මිලදී ගන්න යන්නේ. මේ වැඩේ කරද්දි ටිකක් වෙහෙසකාරී වැඩක්. හොයාගන්න දේවල් ගොඩක් තියෙනවා. මුල් අවස්ථාවේදීම අපි මේ දේවල් ගැන නොදැන සිටීමෙන් අපි යම් යම් අකරතැබ්බයන්ට යටත් වෙන්න පුළුවන්. ඔබට අදහසක් තියෙනවා නම් කරදරයක් නැතුව ඉඩමක් මිලදී ගන්න ඔබ මූලිකවම සොයා බැල යුතු කාරණා කීපයක් තියෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි ඔබ ඉඩම මිලදී ගන්නා පාර්ශවයට එකී ඉඩමේ හොඳ අයිතියක් තියනවාද කියලා බලන එක. පුජ්‍යලිකව මගේ උපදේශය තමයි ඔබ ඉඩම මිලදී ගන්නේ විකුණුම්කරුගෙන් හෝ විකුණුම්කරු වෙනුවෙන් බ්‍රෝකර් කෙනෙක්ගෙන් ලැබුණු තොරතුරක් මත මේ කුමන ආකාරයෙන් වුණත් ඔබ පරීක්ෂා කළ යුතු වැදගත්ම ලේඛනය තමයි ඔප්පුව මුල් පිටපත මේ විකුණුම්කරු සතුද කියන එක. එය මගේ පුජ්‍යලික උපදේශය ඔබේ දැසින්ම මේ දැක ගන්න. ඔබට හම්බෙන්න පුළුවන් ඡායා පිටපතක් ඔප්පුවේ. කිසිසේත් ඒ ඡායා පිටපත මත සිට ඔබ ගනුදෙනු වල ඉදිරි දේවල් කරන්න යන්න එපා. ඔබ විකුණුම්කරු මුණ ගැහෙන්න පුජ්‍යලිකව ඔහුට ඔප්පුවේ මුල් පිටපතක් තිබේදයි කියලා බලන්න. අපි සාමාන්‍ය දකින ඔප්පුවක අර නිල් පාට කොලයක බ්ලූ ෂීට් එක හදපු ඔප්පුවක් ඒකේ මුල් පිටුවේ තියනවද බලන්න ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සීල් එකක් නෙවෙයි සීල් දෙකක් තියෙනවා දිනපොත් අංකය තියෙනවා හා පිටුපස අයිති අත්සන් කරලා තියෙන තැන්වල මේ ඉඩම මේ තැනැත්තාට ඊට පෙර විකුණුම්කරු විසින් හරියාකාරව අත්සන් කරලා බාර දීලා තියෙනවද නොතාරිස්වරයාගේ සීල් එකේ තියෙනවද නොතාරිස්වරයාගේ අත්සනයක තියෙනවද මේ ඔප්පුවේ මේ ඔබ බලන ඔප්පුවේ ගැනුම්කරු ලෙස ඔබට දැන් ඉඩම විකුණන විකුණුම්කරුගේ නම තියෙනවද කියලා හරියටම බලලා දැනගන්න ඕන. මෙන්න මේ කියන කාරණා තෘප්තිපත් නම් ඔබ ඒ ඔප්පුවේ ඡායා පිටපතක් ලබා ගන්න ඉදිරි කටයුතු සඳහා ඊට පසුව ඔබ මේ ඔප්පුව සම්බන්ධයෙන් මේ ඔප්පුවේ ඉතිහාසය ගැන හොයලා බලන්න ඕන. සාමාන්‍ය අපි නම් උපදෙස් දෙන්නේ දල වශයෙන් මේක මූල්‍ය ආයතනයකින් මූල්‍ය පාසුකමක් ඔබ ලබා ගන්නා විටත් ඔවුන්ගේ ස්ථාවරය වෙන්න මේ දේ ඉඩමේ නිර්වුල් අයිතිය අවුරුදු 30ක් පුරාවට බාධාවකින් තොරව ගලාගෙන ඇවිල්ලාද කියලා බලන්න. ඒ කියන්නේ මේ ඉඩමේ දැන් ඔබට ඉඩම විකුණන විකුණුම්කරුට අවුරුදු 30ක වෙලේ ඉඳන් පිළිවෙලට පාර්ශවයන්ගෙන් පාර්ශවයන්ට මේ ඔප්පුව නිවැරදි ආකාරයට ගලාගෙන ඇවිල්ලා තියෙනවද කියලා බලන්න ඕන. මේක කරන්න නම් අපි ඉඩම අයිති පළාතේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිල්ලා පත්තිරු පරීක්ෂාවක් කරන්න ඕන. වඩා හොඳ මේ සම්බන්ධයෙන් දැනුම තියෙන ඔබගේ නීතිඥවරයාට මේ පත්තිරු පරීක්ෂාව කරන්න කියන එක. මේ පත්තිරු පරීක්ෂාව අවුරුදු 30ක විතර පත්තිරු පරීක්ෂාව යහපත් නම් හැබැයි ඕක වෙනස් වෙන්න පුළුවන් බෙදුම් නඩුවකින් වගේ නඩු තීන්දුවකින් ඇවිල්ලා තියෙනවා නම් මේ අයිතිය විකුණුම්කරුට අවුරුදු 30ක පත්තිරු පරීක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද නඩු තීන්දුවකින් නම් මේ ඉඩමේ අයිතිය ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳ අයිතියක්. ඒක අයිතිය ලැබුණු ගමන් වුණත් මිලදී ගන්න හොඳ අයිතියක්. ඊට පසුව ඔබ අනිවාර්යෙන් බලන්න ඕන ඔබේ ඉඩමේ සඳහන් ඔබ මිලදී ගැනීමට අපේක්ෂිත ඉඩමට අදාළව නිවැරදි පිඹුරක් සකස් කරලා තියෙනවද කියන එක. මේ පිඹුරේ මායි හා ඒ පිඹුර ඇඳපු මිනින්දෝරුවරයාගේ තොරතුරු අදාළ ඔප්පුවේ තියෙනවද කියලාත් බලන්න ඕන. හැබැයි කිසියම් ඉඩමකින් කොටසක් නම් ඔබ මිලදී ගන්නේ නව පිඹුරේ තොරතුරු අර පැරණි ඔප්පුවේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඒ පිඹුරේ සඳහන් වෙලා තියෙනවා මේ කොයි ඉඩමටද මේ කොටස් කිරීම කරලා තියෙන්නේ කියලා. ඒ ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. ඊට අමතරව ඔබ විසින් ඉඩම මිලදී ගැනීමට පෙර
අදාළ පළාත් පාලන ආයතනයෙන් විමසිය යුතු තොරතුරු කීපයක් තියෙනවා. ඒ තමයි මේ ඉඩම සම්බන්ධයෙන් ඉඩමේ තොරතුරු ඔප්පුවේ පිටපත පොතේ විස්තර පළාත් පාලන ආයතනයට දුන්නාම ඉඩම පිහිටි ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට හෝ මහනගර සභාවට දුන්නාම ඔවුන් පරීක්ෂා කරලා බලනවා මේ ඉඩම සම්බන්ධයෙන් බාධාවන් තියෙනවද කියලා. එකක් තමා ඔබ ලබාගත යුතු අදාළ පළාත් පාලන ආයතනයෙන් වීති රේඛා සහතිකයක්. ඒ කියන්නේ මේ ඉඩමේ ගෙයක් හදනවා නම් කොපමණ ප්‍රමාණයක් පාරට අරින්න ඕනද? පාරට වෙන් කළ යුතුද කියන සීමාව. ඊළඟට තමයි ගොඩනැගිලි සීමා සහතිකය. ගොඩනැගිලි අතර තියෙනවා කොහොමද හදන්න පුළුවන්. මේ නිවසේ අපි කියන්නේ පිඹුර ප්ලෑන ප්‍රාදේශීය සභාවෙන් අනුමත වෙලා තියෙනවද කියලා දැන් බලන එක වඩා හොඳයි. විශේෂයෙන් නගර සභා හා මහනගර සභා සීමාවලින් නම් ඔබ ඉඩම මිලදී ගන්නේ මෙය අනිවාර්යයෙන්ම බැලිය යුතුයි. ප්‍රාදේශීය සභා සීමාවලුත් දැන් ඒ විදිහටම නීතිය ගැන දැඩිව කල්පනා කරනවා. ඒක නිසා මේ ගොඩනැගිලි සීමා සහතිකයකුත් ඔබ ලබා ගත යුතුයි. ඊට අමතරව ඔබ ලබා ගත යුතු වැදගත්ම දෙයක් තමයි නොපවරා ගැනීමේ සහතිකය. ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට මහනගර සභාවට හෝ ගෙවිය යුතු වරිපනම් බදු හෝ වෙනත් යම් කාරණාවක් හේතුවෙන් මේ දේපල රජයට පවරා ගන්න තියනවාද? එහෙම නැත්නම් කිසියම් සංවර්ධන කටයුත්තකට මාර්ග පුල් කිරීමකට ආදී දෙයකට රජය විසින් මේ ඉඩම පවරා ගැනීම සඳහා සැලසුම් කරලා තියනවද කියන කාරණාත් හොයලා බලන්න ඕන. මේ කාරණා ටික හොයලා බලලා සියල්ල පැහැදිලි නිර්වුල් නම් අයිතිය සම්බන්ධ පැහැදිලිකමක් තියෙනවා නම් ඉඩමේ සීමාවන් සම්බන්ධව බාධාවක් නොවේ නම් ඊගාවට ඉඩම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනයන්ගෙන් හොඳ සාතිකයක් ඔබට ලැබේ නම් මේ ඉඩම ඔබට මිලදී ගැනීමට සුදුසු ඉඩමක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉඩම මිලදී ගන්නකොට වාස්තු විද්‍යාවත් බලන්න ඕන කියලා. ඒක ඔබේ විශ්වාසය. ඔබ ඒ සම්බන්ධයෙන් කැමති නම් ඒ දේවල් කරන්න පුළුවන්. සමහරු මම දැකලා තියෙනවා ඉඩමේ හැඩය ගැන හොයනවා, ඉඩමේ බෑවුම ගැන හොයනවා. මේ ඕනෑම එකක් බලන්න ඔබට පුළුවන්. හැබැයි නීතිය ඉදිරියේ නම් ඔය කීව කාරණා තුන පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. එසේ නොවේ නම් ඔබ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත මුදල් නිකන් නිස්කාරණේ විනාශ වෙන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්න ඕන නැහැ.